ඉන්දියාවත් එක්ක මොනවද මේ අත්සන් කරන්න පෙළඹුණු ගිවිසුම් 7 කියන එක. එක තමයි විදුලිය ආනයනය සහ අපනයනය කිරීමට අධි වෝල්ටීය සරල ධාරා අන්තර් සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම. දෙක ඩිජිටල් සහයෝගිතා හුවමාරු අවබෝධතා ගිවිසුම. තුන ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වන ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුම. හතර ආරක්ෂක සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුම. පහ නැගෙනහිර පළාතේ බහු ආංශික සංවර්ධනය සඳහා ප්‍රධානයක් සිදු කිරීමේ අවබෝධතා ගිවිසුම. 6 සෞඛ්‍ය සහ ඖෂධ සහයෝගිතා පිළිබඳ අවබෝධතා ගිවිසුම. 7 ඉන්දියානු ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුම. එහෙම ගත්තොත් එහෙම මේකේ ගිවිසුම් 7ක් විතර වගේ තියෙනවා කියලා දැක්කට සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගිවිසුම් දෙකක් තියෙනවා. ත්‍රිකුණාමලය සහ නැගෙනහිර එතන නිකන් එකම ගිවිසුමක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ.